ජේසු පිහිටයි. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ වෙත ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න අතර 2026 වර්ෂයේ මාර්තු මාස 26 වන දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ අපගේ ආත්මික පියාවන ගරු සැමුවෙල් චන්දන දේවගතිතුමා විසින් ගෙන එන්නා වූ අසන්නේ අභිමුඛයට අපි සෑම කෙනෙක්ම අහුම්කම් දෙමු. දෙවියන් වහන්සේ සැබෑව පෙන්වනවා ඇත. එසේ නොවේවා. ඔබ වහන්සේගේ වචන වලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චය කරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන් වහන්සේ සැබෑ බව පෙනේවා. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. දෙවියන් වහන්සේට අවිශ්වාසවන්තව සිටින නොහැදිලිවන්ත ආගමික මනසක් ඇති යුදෙව්වන්ට දෙවියන් වහන්සේගේ එලිදරව් කළ සත්‍ය සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම අවලංගු කළ හැකිද? එය කිසිවිටකත් නොවේවා. තවද පාවුල් තම ඉගැන්වීම දිගටම කරගෙන ගියේය. සෑම මිනිසෙකුම බොරුකාරයෙකු ලෙස පෙනී සිටියත් ලියා ඇති පරිදි උන්වහන්සේ වචනවලින් යුක්ති සහගත වන අතර උන්වහන්සේ විනිශ්චය කරන විට ජයගත හැකිවනු ඇත. දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය විය යුතුය. මන්ද එය බිඳ දැමිය නොහැක. ශුද්ධ ලියවිල්ලේ එලිදරව්ව සම්පූර්ණයෙන්ම සත්‍ය වේ. මන්ද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ ශුද්ධ නාමයට වඩා ඉහළින් තබා ඇත. ස්වාමින් වහන්සේ සත්‍යවාදී බවත් ඔහුගේ වචනය ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු තමන් බොරුකාරයෙකු ලෙස හඳුනා ගන්නා බවත් පාවුල්ට තම සවන් දෙන්නන්ට පැහැදිලි කිරීමට අවශ්‍ය විය. ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේගේ වචනය තනි හෝ ජාතීන් වශයෙන් ප්‍රතික්ෂේප කළත් මිනිසාගේ අවිශ්වාසයට කිසිවිටකත් දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍ය අවලංගු කළ නොහැක. 51 වන ගීතිකාවේ දාවිද් උපුටා දක්වමින් පාවුල් තවදුරටත් මෙසේ පැවසීය. ඔබ ඔබේ වචනවලින් යුක්ති සහගත වන අතර එය දෙවියන් වහන්සේගේ චරිතය පිළිබිඹු කරයි. උන්වහන්සේගේ වචනය සත්‍ය බවත් වැටුණු මිනිසා විනිශ්චය දිනයේදී උන්වහන්සේ ඉදිරියෙහි සිටින විට මෙය තහවුරු කරනු ඇති බවත්ය. රෝම පොතේ පුටා දක්වා ඇති දාවිද්ගේ සාක්ෂිය අප සැවම තේරුම් ගත යුතු සත්‍යයක් තහවුරු කරයි. දෙවියන් වහන්සේ පෞකාර මිනිසා සමග කටයුතු කිරීමේදී යුක්ති සහගත වන බවත් මන්ද අප සියල්ලන්ම අපගේ ගැලවීම සඳහා උන්වහන්සේගේ කරුණාවේ දීමනාව අවශ්‍ය වන වරදකාරී මිනිස් ජීවීන්ය. දෙවියන් වහන්සේගේ වචනයට හෝ උන්වහන්සේගේ චරිතයට එරෙහිව මිනිසුන් කරන ඕනෑම අහංකාර චෝදනාවක් පෞකාරයා බොරුකාරයෙකු ලෙස හෙලා දකින අතර උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් ස්වාමීන් වහන්සේව යුක්තිසහගත කරනු ඇත. පාවුල්ට අවශ්‍ය වූයේ යුදෙව්වන් සහ අන්‍ය ජාතිකයන් යන දෙදෙනාම දැන ගැනීමටයි. මන්ද උන්වහන්සේ වැටුණු ජීවීන් ලෙස අප කුමක් පැවසුවත් හෝ විශ්වාස කළත් දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් සෑම විටම නිවැරදි හා සත්‍ය වනු ඇත. මක් නිසාද වෙනස් කළ නොහැකි දෙවියන් වහන්සේට බොරු කීව නොහැක. මන්ද උන්වහන්සේ ඊයේ අද සහ සදහටම එක හා සමානය. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවාට පසු කියවමු. ස්වර්ගීය පියාණනි, දෙවියන් වහන්සේගේ වචනය සහ එහි අඩංගු සත්‍ය නිසා ඔබට ස්තුතියි. ඔබගේ වචනය සත්‍ය වීම ගැන වෙනස් කළ නොහැකි දෙවියන් වහන්සේ වීම ගැන කිසිවිටකත් බොරු කිව නොහැකි වීම ගැන ඔබට ස්තුතියි. මිනිසාගේ කිසිදු උඩඟු සංකල්පවලට ඔබගේ වචනය අවලංගු කළ නොහැකි බවත් ඔබ අවසානයේ ලෝකය ධර්මිෂ්ඨකමින්
විනිශ්චය කරන විට ඔබගේ එළිදරව් කළ වචනය යුක්ති සහගත වන නිසා ඔබට ස්තුතියි. මම ඔබගේ වචනය ප්‍රශ්න කළ හෝ ඊට පටහැනි වූ හෝ ආඩම්බරයෙන් ක්‍රියා කළ ඕනෑම අවස්ථාවකට මට සමාව දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය ඔබගේ ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජේසු පිහිටයි.